ආයිබුවන් වනක්කම් අස්ලාම් වලික්කුම් කට්ටියට කොහොමද මාස දෙකකින් විතර වීඩියෝක් දාන්න බැරි වුණා. ඉතින් මම තනියම අද නෙමේ තනියම වීඩියෝ එක අද ඉන්නේ මම මේ මොකද ඔයගොල්ලෝ දන්නෝ MSD නෑ. ඉතින් අද වීඩියෝ එක තමයි ඔයගොල්ලන්ට විශේෂයෙන්ම වැදගත් වෙන වීඩියෝ එකක්. මේක කට්ටිය හොයන ගමන් ඉන්නේ සහ මගේ පේජස් වලට අපේ පේජස් වලට ගොඩක් දෙනෙක් මැසේජ් දාලා අහපු දෙයක්. විස්තර හොයාගෙන කතා කරන්නේ නැතුව දෙයක් කතා කරලා තේරුමක් නැති හින්දා මම පොඩ්ඩක් පස්සට ඇද්දා. මෙතන අද අපි නැහැ මොකද මම මේ ඉතින් මේ වීඩියෝ එක කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා. ස්කිප් නොකර බලන්න. මේකට ඇඩ් වෙන්න ඕනේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්නයක් නැහැ. වැරදි හදාගෙන කට්ටිය යන්න. ඉතින් මේ වීඩියෝ එක රැඳිලා ඉන්න අපි යන් වීඩියෝ එකට. ඉතින් අද කතා කරන්නේ ජුනි 1 වෙනිදාන් පස්සේ මොකද්ද මේ ආందోලනාත්මක කතාව කියලා. පෝලන්ඩ් වල. ඉතින් පෝලන්ඩ් වලට එන්න ඉන්න කට්ටිය ගොඩාක් අහන දෙයක්. ඉතින් ජුනි 1 වෙනිදාන් පස්සේ ලබන මාසේ 1 වෙනිදාන් පස්සේ එන්න බැයිද? එන්න පුළුවන් කොහොමද? ඔය විස්තර ටික. ඉතින් ඒක මං දාන්නම් මෙතනින් ඔන්න බලන්න. මේක කියවලා බලන්න. සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ විස්තරේ ඉංග්‍රීසි වලින්ම තියෙන එක. ඔයගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. ඉතින් මම පොඩ්ඩක් කියන්න. ඉතින් මේකේ තියෙනවා important legal information for මම මේ දාලා තිබ්බ එක. non-EU citizen living in other EU countries TRC holders. ඉතින් මේකේ කියලා තියෙනවා ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. ඉතින් මම වැඩි විස්තර කියන්නේ නැහැ. මේකේ කියලා තියෙන හැටියට නම් 1 වෙනිදාන් පස්සේ අන්තිම ඩේට් එක කියන්නේ ඩෙඩ්ලයින් එක දීලා තියෙන්නේ මැයි 26. මේ මැයි 26න් පස්සේ ඒ කියන්නේ අද ගත්තොත් එහෙම අද 19 මේ වීඩියෝ එක කරන්නේ මැයි 26න් පස්සේ තමයි ඩෙඩ්ලයින් එක දීලා තියෙන්නේ. ඒ කියන්නේ මැයි 26ට කලින් ඔයගොල්ලෝ පෝලන්ත වලට එන්න ඕනේ. ඊට පස්සේ එන්න බෑ. ඊට පස්සේ එනවා නම් මේ මම දාපු ඩීටේල්ස් ටිකත් අනුව ඒක කියවලා බලන්න. ඒකේ තියෙනවා D type වීසා එකක් ගහගෙන එම්බසි ගිහිල්ලා එන්න ඕනේ කියලා. ඉස්සෙල්ලා අපි කට්ටිය ආවේ කොහොමද? රොමේනියාවේ. මම මේක ફોකස් කරලා රොමේනියාවට කියන්නම්. මොකද රොමේනියාවේ දැන් අපි ආපු හින්දා රොමේනියාවේ කට්ටිය TRC ගත්ත ගමන් work permit එකක් apply කළා. ටක් ගාලා ආවා. වීසා නොගහනේ ආවේ. ඒ කියන්නේ වීසා එක TRC රොමේනියන් TRC. දැන් එහෙම එන්න බෑ කියලා නීතියක් ගෙනල්ලා තියෙනවා. සහ මේ ඡන්දෙත් තිබ්බ කියලා ආරංචියක් තියෙනවා පෝලන්ඩ් වල. ඉතින් දුක හිතෙන කතාවක් කට්ටියට. මොකද ගොඩාක් මම දන්නවා කට්ටිය බලන් හිටිය රොමේනියාවේ ඉඳන් එන්න. සහ අනිත් රටවල මේක රොමේනියාවට විතරක් නෙමෙයි EU countries වල ඉන්න හැම දෙනාටම Schengen ඒ කියන්නේ TRC holders ලාට කියන්නේ උදාහරණයක් ලිතුවේනියා, ලැට්වියා, බල්ගේරියා, හංගේරියා එහෙම තිබ්බන ක්‍රොේෂියා, රොමේනියා. ඉතින් ওই ටික ඔක්කොටම මං හිතන්නේ වැලිඩ් එන්න බැරි සීන් එකක් තියෙනවා. ඉතින් වැඩි විස්තර මම ඔයාලට මේකේ දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ ඩීටේල්ස් ටික. ඒක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. ඉතින් මේ කතාව මම හොයලා බැලුවා. තව මෙහෙ දන්න කියන 3-4 දෙනෙක්ගෙන් කතා කරලා ඒගොල්ලෝ කියන්නේ කතාව ඇත්ත කියලා. ඉතින් මේ ඉමිග්‍රේෂන් රූල් එකක් ගෙනත් තියෙන්නේ කියලා. ඉතින් මේක මම කරන්නේ ඇත්තටම කට්ටිය අහපු නිසා. මොකද මේ කියන්නේ මටත් එතකොට කියන්න බෑනේ දන්නේ නැහැ කියලා. මමත් හොයලා කියන්න එපා. එතකොට මේක තමයි කතාව. විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙන්න ඕනේ කතාවක්. මොකද මං පර්සනලි දන්නවා ගොඩක් කට්ටිය හිටියා ඉන්න රොමේනියාවේ බලන් හිටියා ඉන්න. මට මැසේජ් ගොඩාක් දාලා තිනවා Facebook එකේ, TikTok එකේ සහ Instagram එකේ, YouTube එකේ කමෙන්ට්ස්. ඉතින් ඕක තමයි තත්ත්වය. මේ කතාව ඇත්ත. ඉතින් කොච්චර වුණත් හරියට හොයලා බලලා එන්න කියලා තමයි කියන්නේ.
කියන්නේ තව විස්තර හොයලා වීඩියෝ එකක් දාන පළියටම නෙමෙයි මම වීඩියෝ එක දැම්මා වෙන කවුරු වීඩියෝ කළා මේකෙනුත් අදහසක් අරගෙන තවත් අදහස් ගන්න මොකද කට්ටිය ඉන්නේ හම්බ කරන්න කට්ටිය ඉන්නේ සල්ලි හොයන්න එතකොට සල්ලි ඉතුරු කරන්න එතකොට සමහර විට මෙහෙට වැඩිය රොමේනියා හොඳ වෙන්න පුළුවන් කට්ටියට රොමේනියාට වඩා මේ හොඳ වෙන්න පුළුවන් කට්ටියට සමහර ලාවට මේ ඔක්කොටම නැතුව මැද පෙරදිග කට්ටිය මීට වැඩිය ගේමක් ගහලා තියෙන්න පුළුවන් ඒක තමන්ගේ අනුව තියෙන අතේ මොකද කට්ටිය කියන්නේ එක එක්කෙනා එක එක විදිහනේ ගේම් ගහන්න කියන්නේ මම කියන්නේ ජීවිතේ කියන ලයිෆ් කියන ජීවිතය කියන ගේම ඉතින් මේ කතාව චූටි වීඩියෝ මම මේ දැම්මේ වැඩි ලොකු වීඩියෝ යන්න මේ කතාව ඇත්ත සහ මේක ඩීටේල්ස් ටික මම ඇත්ත කියන්නේ මේ ඩීටේල්ස් ටික මම ඉස්සෙල්ලා කිව්වා වගේ බලන්න ට්‍රාන්ස්ලේට් කරලා බලන්න ඉංග්‍රීසි දන්නේ නැහැ ඉංග්‍රීසියෙන් තේරෙන කියවලා බලන්න නැති අය ට්‍රාන්ස්ලේට් කරලා බලන්න ඉතින් සෝරි හැබැයි මොකද මේක ටැමිල් වලින් ගේන්න බෑ මට මොකද MSD නැති හින්දා ඒකට ගොඩාක් සමා වෙන්න මේ මොකද මම දන්නවා මේ ක්‍රවුඩ් එක අපේ දෙමළ සහෝදරයෝ සහ මුස්ලිම් සහෝදරයෝ බලනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට මේක මේ ට්‍රාන්ස්ලේට් එක ටැමිල් වලින්ම ගේන්න බෑ මට අද මොකද MSD නැති හින්දා. ඉතින් තරහ වෙන්න එපා. ඒකට සමාව දෙනවා. සෝරි ඒකට. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අන්තිම සැරේටත් කියන්නේ මේ කතාව මේ ඩීටේල්ස් කියන්නේ මේ අන්තිම 26 වෙනකම් විතරයි මේ 26 වෙනකම් විතරයි අන්තිම ඩේට් එක දීලා තියෙන්නේ. ඉතින් ඇවිල්ලා ඉන්න අයට ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ. ඒගොල්ලන්ට TRC ඇප්ලයි කරන්න ඒගොල්ලෝ දාන්න ඉක්මනට ආපු අය. මොකද රූල්ස් එන්න තියෙනවා දැන් අනිත් එක ගොඩාක් තියෙනවා. මේ TRC මේ දෙන තැන් හරියට බලලා කරලා දාගන්න. ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ගොඩක්ම. දැන් YouTube මේ කරන ගොඩක් අය ඉන්නවා මේ පෝලන්ඩ් වල. ඉතින් ජය වේවා. තාත් වීඩියෝ එකෙන් හම්බෙමු. මොනවද තියෙනවා නම් මේකට ඇඩ් වෙන්න ඕන නම් කමෙන්ට් දාන්න. බනින්න එපා. මේ කමෙන්ට් එකක් දාන්න. මොකද මම දන්න ටික මම හොයලා තියෙන ටික තමයි කිව්වේ. ඉතින් තව එකක් කියන්න ඕන. මම ආයෙ මෙතනින් දාන්නම් පේජ් එකක්. මේ පේජ් එක මේ අපේ රොමේනියා මේ පෝලන්ඩ් වල සහෝදරයෙක් කරන්න. ඒකටත් ගිහලා ජොයින් වෙන්න. ඒකෙත් වැඩි විස්තර ඒගොල්ලෝ පේජ් එකෙත් එයා දායි. ඉතින් මේ පේජ් එකෙනුත් මම මේ දාපු පේජ් එකෙනුත් දැනගන්න පුළුවන් ඕගොල්ලන්ට වැඩි විස්තර පෝලන්ඩ් වල සහ අප්ඩේට් වෙන කරුණු කාරණා. ඒ කියන්නේ නීති රීති සහ මං හිතන්නේ ජොබ් වේකන්සිස් ඒක මං හිතන්නේ දානවා. ඉතින් ගිහිල්ලා බලන්න ඒකට ජොයින් වෙන්න. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කට්ටියටම. මොකද ගොඩක් දෙනෙක්ගේ හීන සැබෑ වෙන අවුරුද්දක් කියලා කට්ටිය පටන් ගත්තා. හිතනවා සාර්ථක වෙන්නේ නැති කියලා කට්ටිය ගොඩාක් කට්ටිය. ඉතින් අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්. මේක මාස 2කට පස්සේ දාන්නේ views යයිද නැද්ද කියලා නෙමෙයි views බලාගෙන නෙමෙයි මම කරන්නේ. views යන එක තමයි වඩාත් හොඳ කියන්නේ. මොකද කට්ටිය බලන හින්දා කියන්නේ මේ සල්ලිවත් මේ ප්‍රොමෝෂන් කරන එකවත් නෙමෙයි. කට්ටිය ඒතකොට බැලුවා කියන්නේ මේ අප්ඩේට් එක යන හින්දා. ඉතින් ජය වේවා සුබ වේවා කට්ටියටම සහ අනිත් එක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ දැන් ලංකාවේ සිටුේෂන් එක මේ ලංකාවේ දැන් යන මේක මේ අපේ රණවිරු මුලින්ම මතක් කරන්නත් ඕනේ. ඉතින් මේ ඒකත් මතක් කරන ගමන් අමතක කරන්න එපා රණවිරුවන්වත්. මොකද මේ දැන් යන කට්ටිය එක එක ඒවා ඉතින් ඒවා කතා කරලා වැඩක් නැහැ. ඉතින් අමතක කරන්න එපා රණවිරුවන්වත් කියලා මතක් කරන ගමන් හම්බෙමු තවත් වීඩියෝ එකෙන්. ජය වේවා.